මෑත ඉතිහාසයේ ලෝකයේම පුදුමයට පත් කරමින් වසර 50කට පස්සේ මිනිසුන්ව ආයෙත් හඳට රැගෙන යන ආටිමිස් 2 මෙහෙයුම ආරම්භ වුණා. ඒ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත SLS රොකට් එකක් අහසට එක් කරමින් මේක නිකම්ම රොකට් එකක් නෙවෙයි. වසර 50කට පස්සේ මිනිසුන්ව ආයෙත් හඳ දෙසට අරගෙන යන මෙහෙයුමක ආරම්භයක්. ඇත්තටම ඇයි අපි ආයෙත් හඳට යන්නේ? ඇයි මේ ගමනට ආටිමිස් 2 කියන නම දැම්මේ? අද ඉන්සයිට් විත් ශ්‍රීමාල් තුලින් අපි කතා කරන්නේ පියවි ඇසට නොපෙනෙන මේ මහා අභ්‍යවකාශ මෙහෙයුමේ රහසිගතය සහ ඓතිහාසික තොරතුරු ගැනයි. අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් වීඩියෝ එකට කලින් දැම්මම අපේ YouTube නාලිකාව subscribe කරන්න. අපි දැන් යමු වීඩියෝ එකට. Insight with Srimal. මුලින්ම බලමු මොකක්ද මේ ආටිමිස් 2 කියන්නේ කියලා. මේක NASA ආයතනයේ සඳ ජය ගැනීමේ දෙවන පියවර. මේ ගමනට ගගනගාමීන් 4 දෙනෙක් ඇතුළත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ අය හඳ මත ගොඩ බහින්නේ නැහැ. මේක දින 10ක පරීක්ෂණ චාරිකාවක් විතරයි. ඇයි මේකට ආටිමිස් කියලා නම දැම්මේ? මේක හරිම ලස්සන කතාවක්. ග්‍රීක දේව කතාවලට අනුව ඇපොලෝ කියන්නේ හිරු දෙවියා. එයාගේ නිවුන් සහෝදරිය තමයි ආටිමිස් කියලා හඳුන්වන්නේ. ඇය සඳට අධිපති දෙවගණ කියලාත් හඳුන්වනවා. එදා අපි ඇපොලෝ නමින් හඳට ගියා. අද අපි ආටිමිස් නමින් හඳට යනවා. ඒ වගේම තමයි ඇපොලෝ මෙහෙයුම් වල ගියේ පිරිමි අය විතරයි. ආටිමිස් 2 මෙහෙයුමෙන් ප්‍රථම වතාවට කාන්තාවක් හඳට යවනවා. ඒ නිසා මේ නම ඉතාමත් අර්ථවත්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති 1969 දී අපි හඳට ගියානේ. ඇයි දැන් මෙච්චර දඟලන්නේ කියලා. එදා ගියේ හඳේ සමකේට. ඒ ගමනේ අරමුණු උනේ කාට කලින්ද යන්නේ කියන තරගය විතරයි. නමුත් ආටිමිස් යන්නේ හඳේ දකුණු ධ්‍රවයට. එතන තමයි තියෙන්නේ හඳේ තියෙන ලොකුම නිදහන. ඒ තමයි අයිස්. එදා ඇපොලෝ ගිය යානයට වඩා අද SLS රොකට් යානය 15%ක් පමණ බලවත්. ඇපොලෝ මෙහෙයුමෙන් කළේ හඳට ගිහින් කොඩිය ගහලා අඩිසලකුණු තියලා පස් ටිකක් අරන් එන එක විතරයි. හැබැයි ආටිමිස් මෙහෙයුමේ අරමුණ මිනිස්සුන්ට කාලයක් හඳේ නැවතිලා පර්යේෂණ කරන්න පුළුවන් පරිසරයක් මෙයින් නිර්මාණය කරන එක. NASA ආයතනයට ඕන කරන්නේ මිනිස්සුන්ව අඟහරු ලෝකෙට යවන්න. හැබැයි පෘථුවියේ ඉඳන් කෙලින්ම අඟහරු වලට යන එක හරිම අමාරුයි. ඒ නිසා මුලින්ම හඳේ පදිංචි වෙලා එතන නැවතුම් පොලක් විදිහට පාවිච්චි කරලා තමයි අඟහරු ලෝකයට යන්න ප්ලෑන් කරන්නේ. මේක එකපාර වෙන්නේ නැහැ. පියවර කිහිපයකින් සිද්ධ වෙන්නේ. 2022 දී ආටිමිස් පළමු ගමන මිනිස්සුන් නැතුව රොකට් එකයි යානයයි පරීක්ෂා කරන්න හඳ වටේ යවුවා. මේ ගමන සාර්ථකයි. ආටිමිස් 2 ඒ කියන්නේ 2026 මේ අප්‍රේල් මාසේ ක්‍රියාත්මක වෙච්ච ගගනගාමීන් 4 දෙනෙක් හඳ වටේ ගිහින් අහපව් එන්න ගියපු මේ ගමන. ආටිමිස් 3 සහ 4 2027 2028 මිනිස්සු ඇත්තටම හඳ මතු පිටට පය තබන මෙහෙයුම්. සරලවම කිව්වොත් ආටිමිස් කියන්නේ හඳ ජයගෙන එතන පදිංචි වෙලා අඟහරු ලෝකයේ දෙසට යන්න මිනිසා තබන දැවැන්තම පියවරක්. මොකක්ද මේ SLS යානය කියන්නේ? Space Launch System. මේක තමයි ලෝකයේ දැනට තියෙන බලවත්ම රොකට් එක. මේකේ උස අඩි 322ක් විතර වෙනවා. උදාහරණයක් විදිහට එය තට්ටු 30ක ගොඩනැගිල්ලක් වගේ. ගගනගාමීන් ඉන්නේ ඔරියන් කියන කැප්සියුලේ ඇතුලේ. ඔවුන් හඳේ ඉඳලා කිලෝමීටර් 10000ක් විතර ඈතින් හඳ වටා කැරකිලා හදේ ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා ආයෙත් පෘථිවියට එනවා. මේකට කියන්නේ free return trajectory කියලා. මේ දින 10 ඇතුළත ඔවුන් යානයේ පද්ධති සංනිවේදනය සහ විකිරණ ආරක්ෂණ පරීක්ෂා කරනවා. ඔරියන් අභ්‍යවකාශ යානය කියන්නේ රොකට් එක උඩම තියෙන කුඩා කොටසට. ගගනගාමීන් 4 දෙනා ඉන්නේ මේක ඇතුලේ. මාස ගණනාවක් වුණත් ගගනගාමීන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් විදියට. මෙහි ඇති විශේෂත්වය තමයි පෘථුවියට නැවත එද්දි ඇතිවන අධික උෂ්ණත්වය ඔරොත්තු දෙන විශේෂ හීට් ෂීල්ඩ් එකක් තියෙන එක. මේ රොකට් එක සහ යානය හදන්න NASA ආයතනයට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා. වියදම ඇමරිකානු ඩොලර් බිලියන 90කට වැඩි. එක SLS රොකට් එකක් දියත් කරන්න විතරක් ඩොලර් බිලියන 4ක් විතර වියදම් යනවා. ඇයි මෙච්චර වියදමක් සහ කාලයක් ගන්න? මොකද 1970 දශකයේ තිබුණට වඩා අද ආරක්ෂක ප්‍රමිතීන් ඒ කියන්නේ සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් ඉතාම ඉහළයි. මිනිස් ජීවිතයක් පරදුවට තියලා NASA එක මේ ගමන කීයටවත් යවන්නේ නැහැ. මේක නිකම්ම හඳට ගිහින් එන ගමනක් නෙවෙයි. චීනයේ චේන්ජ් E7 අභියෝගයේ මැද ඉලෝන් මස්ගේ ස්ටාර්ෂිප් යානයේ සහය ඇතිව මිනිසා සඳේ පදිංචි වෙන්න යන ගමනේ මුල්ම අඩිතාලම. හඳේ තියෙන අයිස් වලින් රොකට් ඉන්ධන හදලා හඳ නැවතුම් පොලක් කරගෙන අඟහරු ලෝකයට යන එක තමයි අවසන් ඉලක්කය. මේ දියත් කරපු ආටිමිස් 2 සාර්ථක වුණොත් 2028 දී අපිට ඇත්තටම හඳ මත මිනිස් අඩිසලකුණු දකින්න පුළුවන් වෙනවා. ඔබ දන්නවද මේ සඳ ගමනට සහභාගී වෙන ගගනගාමීන් සිව් දෙනා මෙච්චර විශේෂ වෙන්නේ ඇයි කියලා? මේ 4 දෙනා තමයි වසර 50කට පසුව සඳ දෙසට යන
පළමු මිනිසුන් 4 දෙනා වෙන්නේ. ඒ අතරින් රීඩ් වයිස්මන් අනදෙන නිලධාරියා. මොහු නාවික හමුදාවේ පළපුරුදු නියමුවරයෙක්. මීට පෙර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 165ක් ගත කරලා තියෙනවා. දෙවැන්නා වික්ටර් ග්ලෝවර් නියමුවා හඳබලා යන ගමනකට එක්වන ප්‍රථම කළු ජාතිකයා මොහුයි. මීට පෙර SpaceX ඩ්‍රැගන් යානයේ අභ්‍යවකාශයට ගොස් තියෙනවා. ක්‍රිස්ටිනා කොක් මෙහෙයුම් විශේෂඥවරිය. හඳ දෙසට යන ප්‍රථම කාන්තාව. අභ්‍යවකාශයේ වැඩිම කාලයක් එක දිගට දින 327ක් රැඳී සිටි කාන්තාව ලෙස ලෝක වාර්තාවකුත් ඇයගේ නමට ඉදිරියෙන් තියෙනවා. මීළඟ ගගනගාමියා තමයි ජෙරම් හැන්සන් කියන්නේ. මොහු කැනේඩියානු ජාතිකයෙක්. ඇමරිකානුවෙකු නොවන අයෙකු හඳ දෙසට යන පළමු අවස්ථාව මෙය. ඊළඟට අපි බලමු මේ මෙහෙයුම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ආටිමිස් 2 කියන්නේ දින 10ක ගමනක්. ඒක පියවර කිහිපයකින් සිද්ධ වෙනවා. මුලින්ම SLS රොකට් එක මගින් ඔරියන් යානය පෘථිවි කක්ෂයට රැගෙන යනවා. පසුව පෘථිවිය වටා කැරකෙමින් වේගය වැඩි කරගෙන රොකට් එන්ජින් ක්‍රියාත්මක කරලා හඳ දෙසට ගමන් කරනවා. යානය හඳේ පිටුපස පැත්තෙන් කිලෝමීටර් 10300ක් පමණ ඈතින් ගමන් කරනවා. මෙහිදී හඳේ ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා යානය ආපසු පෘථිවිය දෙසට හරව ගන්නවා. දින 10කට පසුව ඔරියන් යානය පැයට කිලෝමීටර් 40000ක පමණ වේගෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙලා පැරෂූට් මගින් පැසිෆික් සාගරයට පතිත වෙනවා. මේක විශ්වාස කරන්නත් අමාරු, හරියට අපි බලපු ෆිල්ම් එකක් වගේ. ඔබ දන්නවද මේ රොකට් එක හදන්නේ කොහොමද කියලා? ඒක හරි අමුතුම ක්‍රියාවලියක්. මේ රොකට් එක එකලස් කරන්නේ ලෝකයේ තියෙන දැවැන්තම ගොඩනැගිල්ලක් වන වෙබ් එක ඇතුලේ. වෙබ් කියන්නේ vehicle assembly building එක ඇතුලේ. මේකේ සුවිශේෂීතාවය තමයි මේ ගොඩනැගිල්ල කොච්චර ලොකුද කියනවා නම් මෙහි ඇතුළත Tamanගෙම කාලගුණයක් වෙදර් සිස්ටම් එකක් තියෙනවා. සමහර දවස්වලට ගොඩනැගිල්ල ඇතුලේ වලාකුළු හැදිලා වැස්ස වහිනවා. දියත් කරන කුළුණ මොබයිල් ලොන්චර් රොකට් එක කෙලින් අතර තියාගෙන ඉන්න කුළුණට විතරක් අඩි 380ක් විතර උසයි. මේක රොකට් එකත් එක්කම ලෝකයේ ලොකුම වාහනයක් වන ක්‍රවුලර් ට්‍රාන්ස්පෝර්ටර් එක උඩ තියලා පැයට සැතපුම් එකක වගේ වේගෙන් තමයි ලොන්ච් පෑඩ් එකට අරගෙන එන්නේ. මෙම SLS රොකට් එක ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. කෝයි ස්ටෝජ් එක, සොලිඩ් රොකට් බූස්ටර් එක, ඔරියන් ස්පේස් ක්‍රාෆ්ට් එක. පළවෙනි කොටස තමයි කෝයි ස්ටේජ් එක. මේක මැද තියෙන තැඹිලි පාට කොටස. මේකෙන් තමයි ප්‍රධාන එන්ජින් 4ක් තියෙන්නේ. මේ කොටස තට්ටු 20ක ගොඩනැගිල්ලකට වඩා උසයි. දෙවෙනි තැන තමයි සොලිඩ් රොකට් බූස්ට් එක. දෙපැත්තෙන් තියෙන සුදු පාට රොකට් දෙක. මේවා තමයි රොකට් එක අහසට යවන්න අවශ්‍ය 75ක බලය ලබා දෙන්නේ. මේවා තප්පරයකට පවුම් 6000ක ඉන්ධන දහනයක් සිද්ධ කරනවා. තුන්වෙනි කොටස තමයි ඔරියන් ස්පේස් ක්‍රාෆ්ට් එක. ඔරියන් ස්පේස් ක්‍රාෆ්ට් එක රොකට් එකේ තියෙන ගගනගාමින් ඉන්න කොටස. මේක වටේම තියෙන්නේ launch abort system එකක්. මේක මගින් මොකක් හරි අනතුරක් වුණොත් තත්පර ගණනකින් ගගනගාමින් ඉන්න මේ කොටස රොකට් එකෙන් වෙන් කරලා බේර ගන්න පුළුවන්. මේක තමයි වැදගත්ම කොටස. ඔබ හිතනවා ඇති දැන් මේ රොකට් එකට ඉන්ධන කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. SLS රොකට් එක දියත් කරද්දී පාවිච්චි කරන්නේ දියර හයිඩ්‍රජන් සහ දියර ඔක්සිජන්. මේ රොකට් එකේ ටැංකි ඇතුලේ ගැලුම් 7,33,000කට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඔලිම්පික් පිහිනුම් තටාකයක් පුරවන්න පුළුවන් ප්‍රමාණයක්. රොකට් එක දියත් කරලා විනාඩි 8ක් ඇතුළත මේ ඉන්ධන ඔක්කොම දවලා ඉවර කරන්න පුළුවන්. ඒ වෙලාවේදී රොකට් එකේ වේගය පැයට සැතපුම් 17500ක්. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 23 ගුණයක්. රොකට් එක දියත් කරද්දී ඇතිවන ශබ්දය කොච්චර දරුණුද කියනවා නම් ඒකෙන් නවට තියෙන ගොඩනැගිලි වල වීදුරු පවා කුඩු වෙන්න පුළුවන්. ඒක පාලනය කරන්න දියත් කරන මොහොතේදී රොකට් එක යටට වතුර ගැලුම් ලක්ෂ 4ක් විතර තප්පර කිහිපයකදී විදිනවා. ඒක තමයි ඔය වීඩියෝ වල දියත් කරනකොට සුදු පාටට දුම වගේ අපිට පේන්නේ. ඒක ඇත්තටම දුම නෙවෙයි, ඒ රත් වුණු වතුර වාෂ්ප. ආටිමිස් 2 මෙහෙයුම ආරම්භ වුණාට මේ ගමන අවසන් වෙන්න තව දින කිහිපයක් අපිට බලාගෙන ඉන්න වෙනවා. ඒ දින 10 පුරාම මේ නිර්භීත ගගනගාමින් 4 දෙනා හඳේ අඳුරු පැත්ත හරහා ගිහිල්ලා ආයෙ නිරුපද්‍රිතව පෘථුවියට එනකම් මුළු ලෝකෙම ඉන්නේ නොයවසිල්ලෙන්. අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ මේ ඓතිහාසික චාරිකාව ඉතාම සාර්ථකව නිම වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ආටිමිස් 2 මෙහෙයුම කියන්නේ මොකක්ද? අපි ඇයි ආයෙත් හඳට යන්නේ? සහ මේකෙන් මානව වර්ගයාගේ අනාගතය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන ඔයාලට දල අදහසක් පැහැදිලිව ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේක හඳට යන ගමනක් විතරක් නෙවෙයි. මේක අපේ අනාගතයේ ආරම්භයක්. මේ වගේ අලුත්ම තොරතුරු සහ ලෝක දේශපාලනයේ වෙනස්කම් දැනගන්න Insight with Srimal අපේ YouTube නාලිකාව සමග දිගටම එකතු වෙලා ඉන්න.
තවමත් අපිව subscribe කරන්න නැත්නම් දැම්මම subscribe කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔබට ජය. Insight with Sri Mall.